right. Everyone putih. Something common, right? Ini cakap lu dengan ambil dari batang gam, benda kita na ini kita samband dari. Right. Mungkin ini pehadri bahasa ini itu. Get work man. Hari get work ini nama putar message ini nama. Hari. Itu ini. Dia satu ya, අපි වැරදි ටිකක් පටන් ගත්තා 10 වසරේ පළවෙනි පාඩමේ. මූලාශ්‍ර වර්ගීකරණය කරා. එතකොට අද එතන ඉඳලා එහාට වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලා ටියුට් එක print එකක් අරන් ඇති කියලා. එතකොට ටියුට් එක ඔයාලා ළඟ තියෙනවා නම් බලන්න දේශීය සාහිත්‍ය මූලාශ්‍ර යටතේ වංශ කතා පිළිබඳව තමයි අපිට කතා කරගෙන යන්න තියෙන්නේ. right? එහෙම නම් වෙලා ගන්න නැතුව වැඩේට යමු නේද? හරි. ඊසතේ අපි මූලාශ්‍ර වර්ගීකරණය කරානේ නේද? මූලාශ්‍ර ප්‍රධාන කොටස් කීයකට බෙදුවොත් අපි චුට්ටක් මතක් කරගන්න. ප්‍රධාන කොටස් දෙකයි. මොනවාද? සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. හරි. ඊට පස්සේ සාහිත්‍ය මූලාශ්‍ර නැවතත් අපි බෙදුවා කොටස් දෙකකට. මොනවාද? දේශීය සාහිත්‍ය මූලාශ්‍ර, විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. නේද? හරි. එතකොට මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර නැවතත් අපි කොටස් දෙකකට වෙන් කරා. නෑ sorry දේශීය සාහිත්‍ය මූලාශ්‍ර යටතේ අපි කතා කරා කරුණු කීපයක් මූලාශ්‍ර වර්ග නේද? ඔව්. එතකොට මොනවද? දේශීය සාහිත්‍ය මූලාශ්‍ර යටතේ අපි වංශ කතා කරා. අට කතා, ධර්ම ග්‍රන්ථ, සංදේශ කාව්‍ය, හටන් කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය නේද? මේව කතා කරා. ඊට පස්සේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර යටතේ පෘතුගීසි, අරාබි, චීන, ලන්දේසි, ග්‍රීක, රෝම, ඉන්දියා ආදී මේ මූලාශ්‍ර වර්ග කතා කරා. ඊට පස්සේ අපි පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ එහෙම නැත්නම් නටබුන් පිළිබඳව කතා කරා. ඊළඟට කාසි පිළිබඳව කතා කරා. අභිලේඛන පිළිබඳව කතා කරා. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර යටතේ නේද? ඔව්. ඒතකොට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කොටස් තුනකට බෙදුවා. අභිලේඛන, කාසි, නටබුන් කියලා. එහෙම බෙදලා අභිලේඛන කියලා මං කිව්වා විවිධ මාධ්‍යයන්හි ලියා ඇති ලේඛන හඳුන්වන පොදු නාමයක් තමයි අභිලේඛන කියන්නේ. ඒ යටතේ අපි සෙල්ලිපි කතා කරනවා, රන්සන්නස් කතා කරනවා, සම්සන්නස් කතා කරනවා නේද? මේව කතා කරනවා කියලා අපි කිව්වා. ඊට පස්සේ කාසි පිළිබඳවත් කතා කරා. කාසි අපි කොටස් දෙකකට බෙදුවා නේද? දේශීය කාසි, විදේශීය කාසි. ඒකට දේශීය කාසි කියලා කියන්නේ ලංකාවේ භාවිතා වුණු කාසි වර්ග. ඊට පස්සේ විදේශීය කාසි විදේශයන්හි භාවිතා වුණු කාසි වර්ග. විදේශයන්හි භාවිතා වුණු ලංකාවේදී හමු වෙන කාසි වර්ග. හරි. ඊට පස්සේ අපි කතා කරා නටබුන් කොටස් දෙකකට බෙදලා ආගමික නටබුන්, ආගමික නොවන නටබුන් නේද? හරි. එතකොට මෙන්න මේ මූලාශ්‍ර වර්ගීකරණය කරා. ඒ වගේම දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවාද? විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවාද කියලා අපි හඳුන්වා ගත්තා නේද? හරි. එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ මෙතන දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන මාතෘකාව යටතේ වංශ කතා පිළිබඳව. ඒ අතර අපි දීප වංශය පිළිබඳව මුලින්ම කතා කරනවා. දීප වංශය. හරි. පුතාලට බෝඩ් එක ක්ලියර් නේද? අවුලක් තියෙනවද? පේන්නේ නැති අවුලක් තියෙනවද එහෙම? මම ලියන එක පුතේ පැහැදිලිව පේනවද? මම මැසේජ් එකක් දෙන්න බලන්න. පේනවා. right. thank you. හරි. ඉතිහාසය ඉගෙනීමේ
මූලාශ්‍ර අතර මේ සාහිත්‍ය මූලාශ්‍ර යටතේ අපි කතා කරන දේශීය සාහිත්‍ය මූලාශ්‍රවල අපිට හමු වෙන වැදගත්ම වංශ කතා දෙකක් තියෙනවා. එකක් දීප වංශය, අනිත් එක මහා වංශය. එතකොට මෙන්න මේ කියන දීප වංශය පිළිබඳව අපි මුලින්ම කතා කරන්න හදා. ඇයි දීප වංශය තමයි මගේ පුතේ දැනට ඉතිරි වෙලා තියෙන පැරණිතම වංශ කතාව. හරි. දැන් මේ මහා වංශය හා දීප වංශය රචනා වෙන්න පෙර තවත් මූලාශ්‍ර රචනා වෙලා තිබුණා කියලා අපිට කියනවා. හැබැයි අද වෙනකොට ඒවා දකින්න නේද? ඔය සීහල අට කතා, මහා වංශය, උත්තර විහාර අට කතා, විනය අට කතා, චේති අට කතා. ඔය වගේ මූලාශ්‍ර තිබ්බා කියලා කියනවා. හැබැයි අද වෙනකොට අපිට මේව දකින්න ලැබෙන්නේ නැහැ මම. ඒ නිසා මේ කියන දීප වංශය තමයි අද වෙනකොට අපිට ඉතිරි වෙලා තියෙන පැරණිතම වංශ කතාව වෙන්නේ. හරි. අපි ඒක ගැන කතා කරමු. බලමු අපි. කතුවරයා. කතුවරයා කවුද? දීප වංශයේ කතුවරයා. කාටද දෙන්න පුළුවන් උත්තරයක්? දීප වංශයේ කතුවරයා කවුද කියලා කියන්න පුළුවන් කාටද? ඔව්. අද මැසේජ් එක දෙන්න අවුලන්නේ. කිව්වත් කමන්නේ මයික් උන්ට. yes යන්නේ. ඔව්. ඔයාලා ඉගෙන ගන්න තියෙන්නේ මේ වෙනකොට මේක. දීප වංශයේ කතුවරයා කවුද? කොහමද ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ? පුතේ දීප වංශයේ කතුවරයා පිළිබඳව මතභේද කීපයක් තියෙනවා. නිශ්චිතව මෙන්න මේ කතුවරයා විසින් රචනා කරා කියලා කියන්න අපිට සාක්ෂි ලැබෙන්නේ නැහැ. නේද? ඔව්. එතකොට මේ කියන දීප වංශයේ කතුවරයා අවිනිශ්චිතයි. නිශ්චිතව අපිට කියන්න බෑ. right? ඔන්න අවිනිශ්චිතයි. හරි. එක එක මත තියෙනවා ඉතින්. හරි. සමහර අය කියනවා මේ කියන දැන් ගොඩක් පිළිගත්ත මතයක් තියෙනවා. ඒක තමයි මේ කියන දීප වංශය රචනා කරන්නට ඇත්තේ අනුරාධපුරේ ඔය හත්තාල්හක කියන මෙහෙණි ආරාමයේ වැඩ සිටිය භික්ෂුණීන් වහන්සේලා විසින් වෙන්නට ඇති කියලා පිළිගැනීමක් තියෙනවා. එහෙම පිළිගැනීමක් තියෙන්න එහෙම මතයක් ඉදිරිපත් වෙන්න යම් යම් සාධාරණ හේතු ටිකකුත් තියෙනවා. ඒ අතර එකක් තමයි ඔය දීප වංශයේ භික්ෂුණී ශාසනය ගැන වැඩි වැඩියෙන් විස්තර ඇතුළත් වෙනවා. හරි? භික්ෂුණී ශාසනය ගැන වැඩිපුර විස්තර තියෙනවා. එතකොට එහෙම භික්ෂුණී ශාසනය පිළිබඳව වැඩිපුර තොරතුරු ඇතුළත් කරලා මේ කියන දීප වංශය රචනා කරන්නට ඇත්තේ මේ අනුරාධපුරේ හත්තාල්ලක ආරාමයේ වැඩ සිටිය භික්ෂුණීන් වහන්සේලා විසින් වෙන්නට ඇති කියලා තමයි සාමාන්‍ය අනුමාන කරන්නේ. එතකොට ඒක 100% පිළිගන්නේ නැතත් අනිකුත් එන අදහස් අතර ඒක තමයි ටිකක් පිළිගන්න පුළුවන් අදහස්. හරි? කොහොම නමුත් පුතේ අපිට නිශ්චිතව සඳහන් කරන්න බෑ කතුවරයා මෙන්න මේගොල්ලොමයි මෙහෙම නැත්නම් මෙන්න මේ පුජ්‍යලයමයි කියලා. ඉතින් අර අනුමානයක් තමයි තියෙන්නේ. හරි. ඔය හත්තාල්ලක ආරාමය කියලා කියන්නේ ඔය මේ සංගමිත් පෙරණියේම ලංකාවට වැඩම කරලා වැඩ සිටි ආරාමයේ පුතේ අම්දාද. හත්තාල්ලක ආරාමය. right? භික්ෂුණී ආරාමයක්. එතකොට ඒ කාලේ තිබුණු ප්‍රධානතම භික්ෂුණී ආරාමය තමයි අනුරාධපුරේ ඔය හත්තාල්ලක ආරාමය. හරි? හරි. එහෙනම් ඔන්න කතුවරයා අවිනිශ්චිතයි. ඊළඟට රචිත කාලය. රචිත කාලය. රචිත කාලය කොහොමද සඳහන් වෙන්නේ දෙන්න මැසේජ් එකක්. දැන් කෑ ගහන්න වෙනවා මට.
අර සංගීත ප්‍රසංගලා නේ අංගිලා මල්ලිලා දෙන්න සද්දේ අත්ුස්සලා කියලා. right. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ කියලා කියනවා. ඒක අපි චුට්ටක් නිවැරදි කරගමු. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ කියලා නේද? ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ කියලා අපි නිවැරදි කරගමු චුට්ටක්. right. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස. කමන්නේ වැරදුනාට කමන්නේ උත්තර දෙන්න අපි වැරදි කියන්නේ ඉගෙන ගන්න නැවිලා තියෙන වරදිනවා තමයි. ඒක නැවිලා තියෙන්නේ හරි මේ හරියට ඉගෙන ගන්න නැද්ද? උත්තර දෙන්න. වැරදුනාට කමන්නේ. හරි. එතකොට රචිත කාලයේ සාමාන්‍යයෙන් ක්‍රිස්තුවර්ෂ 4 වන සියවස. හරි. එතකොට පුතේ මේ 4 වන සියවසේ මේක රචනා වුණා කියලා දීපවංශයේ සඳහන් වෙන්නේ. අනුරාධපුර යුගයේ ලියවුණු අනිකුත් මූලාශ්‍ර පරීක්ෂා කරලා බලනකොට ඒ මූලාශ්‍ර වලත් මේ කියන දීපවංශය ක්‍රිස්තුවර්ෂ 4 වන සියවසේ ලියවුණා කියලා මගේ පුතේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද කියන්නේ 4 වන සියවසේ ලියවුණා කියලා? හරි? හරි අපූර්ව වැඩක් කරනවා. හරි අපූර්ව පරීක්ෂණයක් කරනවා පුරාවිද්‍යාඥයෝ. ඒ පරීක්ෂණයෙන් තමයි හොයාගන්නේ කාට. හරි? ඒ තමයි මේ කියන දීපවංශය තමයි ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකේදී දරුවන්ට මම ඒක පැහැදිලි කරා. එතකොට මේ කියන දීපවංශයේ තියෙන භාෂා රටාව හොඳට අධ්‍යයනය කරලා පුරාවිද්‍යාඥයෝ බැලුවා මේ දීපවංශයේ තියෙන භාෂා රටාවට සමාන භාෂා රටාවක් තියෙන සෙල්ලිපි එයාලට හමු වෙනවද කියලා. එහෙම හොයාගෙන යනකොට එයාලට හමු වෙනවා මගේ පුතේ ක්‍රිස්තුවර්ෂ 4 වන සියවසේ. ක්‍රිස්තුවර්ෂ 4 වන සියවසේ ලියුණු සෙල්ලිපිවල මෙන්න මේ කියන දීපවංශයේ භාෂා රටාවට සමාන භාෂා රටාවක් හමු වෙනවා. එහෙම හමු වුණාම එයාලා තීරණය කරා එහෙනම් හරි. අනිවාර්යයෙන්ම ක්‍රිස්තුවර්ෂ 4 වන සියවසේ තමයි මේ කියන දීපවංශය රචනා වෙන්න ඕනේ කියලා. එයාලා ඒකට තර්කයක් ඉදිරිපත් කළා. ඒක තමයි සියවසක්. දැන් මේ අවුරුද්දක් නෙවෙයිනේ අපිට දීලා තියෙන්නේ. ක්‍රිස්තුවර්ෂ 4 වන සියවස. හරි. එතකොට අවුරුදු 100 ඒ 4 වන සියවසේ අවුරුදු 100 ඇතුලේ ක්‍රිස්තුවර්ෂ 301 ඉඳලා 400 වෙනකම්. මේ අවුරුදු 100 ඇතුලේ තමයි මේක ලියවිලා තියෙන්නේ. එතකොට පුරාවිද්‍යාඥයෝ අපිට කියනවා සාමාන්‍යයෙන් වසර 100ක් තුල සියවසක් තුල භාෂාවක පැහැදිලි වෙනස්කම් ටිකක් වෙනවා. අදින් වසර 100කට කලින් අපි භාවිතා කරපු සිංහල නෙවෙයි අද අපි කතා කරන්නේ නේද? ඔව්. මේක පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙනස්කම් තියෙනවා. ආන්නේ නිසා අවුරුදු 100ක් යනකොට භාෂාවක හඳුනා ගන්න පුළුවන් පැහැදිලි වෙනස්කම් ටිකක් වෙනවා. ඒතකොට යම් මූලාශ්‍ර දෙකක භාෂාවේ එකම ලක්ෂණ පෙන්눔 කරනවා නම් ඒකෙන් කියවෙන්නේ එකම කාලයක තමයි මේ මූලාශ්‍ර දෙකම රචනා වෙලා තියෙන්නේ කියන එක. එහෙමනේ. අවුරුදු 100ක් විතර යනකොට භාෂාවේ ගොඩාක් වෙනස්කම් වෙනවා නම් ඔය කියන විදිහට මූලාශ්‍ර දෙකක සමාන භාෂා රටාවක් දකින්න ලැබෙන්නේ මගේ පුතේ අර එකම යුගයක එකම කාලයක ලියවුණු නිසා. හරි. එහෙනම් ඔන්න මේ ක්‍රිස්තුවර්ෂ 4 වන සියවසේ තමයි මේ කියන දීපවංශය රචනා වුනේ කියලා පුරාවිද්‍යාඥයෝ තහවුරු කරන්නේ ඔන්න ඔය භාෂා රටාවක් කියන එක. හරි. right. ඊළඟට තොරතුරු ඇතුළත් කාල සීමාව. තොරතුරු ඇතුළත් කාල සීමාව. ඒ කියන්නේ මොන කාලේ ඉඳලා මොන කාලේ වෙනකන් මේ කියන දීපවංශයේ තොරතුරු කියවෙනවද? පුතේ ලංකා ඉතිහාසයේ ආරම්භයේ සිට සාමාන්‍යයෙන් ඔය ලිඛිත ඉතිහාසයත් එක්ක
අපේ මේ ඉතිහාසය ආරම්භ වුණා කියලානේ කියවෙන්නේ. කියන්නේ කිසු වර්ෂ කිසු පූර්ව 600 වසරේ වගේ. හරි. එතකොට සාමාන්‍යයෙන් මේ කියන ආර්යාගමනය එහෙම නැත්නම් විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණීමේ සිට එතෙන් සිට මේකේ විස්තර තියෙනවා මහසෙන් රාජ සමයේ අවසානය දක්වා. හරි. ඔන්න අපි නිකන් කෙටියෙන් දාමු. ආර්යාගමනයේ සිට මහසෙන් රාජ්‍ය කාලය අවසානය දක්වා තොරතුරු ඇතුළත් වෙනවා. ඊළඟට පරිච්ඡේද සංඛ්‍යාව කීයද? පරිච්ඡේද සංඛ්‍යාව මගේ පුතේ 22යි. පරිච්ඡේද 22ක් පුරාවට මේ කියන දීපවංශයේ තොරතුරු ඓතිහාසික තොරතුරු කියවෙනවා. හරි. ඊට පස්සේ අපිට තියෙනවා දුර්වලතා. මේ දීපවංශයේ දකින්ට ලැබෙන දුර්වලතා මොනවාද කියලා කතා කරන්න. දුර්වලතා. හරිද? දීපවංශයේ දකින්ට ලැබෙන දුර්වලතා අතර දීපවංශයටම ආවේනික වුණ දුර්වලතා ටිකක් තියෙනවා. එකක් තමයි පුතේ මේ කියන දීපවංශයේ දුර්වල භාෂාවක් භාවිතා කිරීම. ඒක දුබල භාෂාවක් භාවිතා කිරීම කිව්වත් හරි. මේ භාෂා රටාව කොයි වගේද? ගද්‍ය රචනා ශෛලියක් නෙවෙයි, පද්‍ය රචනා ශෛලියක් නෙවෙයි. මේ දෙකම මිශ්‍ර වුණ භාෂාවක්. එතකොට මේ දෙකම මිශ්‍ර වෙලා තියෙන නිසා කියවන කෙනාට පැහැදිලිව තේරුම් ගැනීමේ ගැටලු තියෙනවා. මික්ස් වෙලානේ පුස්තකලට ඇතුළේ. තේරුම් ගන්න බෑ. හරියට භාෂාව භාවිතා වුණේ නැත්නම් sannivedanaya දුර්වලයි. එහෙමනේ. ඔව්. එකෙන් දෙන පණිවිඩය හරියට ගන්න බැරි වෙනවා. ඒ නිසා මේකේ තියෙන විශේෂ දුර්වලතාවයක් දුර්වල භාෂාවක් භාවිතා කිරීම. ඔන්න එකක්. ඊළඟට අනිත් එක තමයි මගේ පුතේ පුනරුක්ති දෝෂ. පුනරුක්ති දෝෂ බහුල වීම. පුනරුක්ති දෝෂ බහුලයි. ඒ කියන්නේ පුනර්ධන උක්ති. පුනර්ධන උක්ති පාලි භාෂාවේ එන වචනයක් පුන කියන්නේ නැවත කියන අදහස. ඉතින් තමයි පුනර් කියන පාව එන්නේ. එතකොට උක්ති කියන්නේ කියවෙනවා කියන අදහස. හරිද? එතකොට නැවත කියවීම කියන අදහස. එතකොට එහෙනම් පුනරුක්ති දෝෂ කියලා කියන්නේ එකම කරුණ නැවත නැවත කියවෙනවා නම් අපි ඒවට කියනවා මොනවාද? පුනරුක්ති දෝෂ. නැවත නැවත සඳහන් වෙනවා නම් පුනරුක්ති. හරිද? ඒ පුනරුක්ති දෝෂ තියෙනවා. එතකොට ඒ කියන පුනරුක්ති දෝෂ නිසා මේ කියන දීපවංශය මගේ පුතේ කියවගෙන යනකොට පොඩි අඤ්ඤම් ගතියක් දැනෙන්න පුළුවන්. හරි? මොකද දැන් කලින් කියවගෙන කලින් දැන් ඉතිහාසයේ පුතේ තොරතුරු වාර්තා කරන ඓතිහාසික අනුපිළිවෙලක් තියෙනවා. එතකොට දැන් හිතන්න මෙහෙම
දේවානම්පියතිස්ස රාජ්‍ය කාලේ. නැත්නම් පණ්ඩුකාභය රාජ්‍ය කාලේ. ඊට පස්සේ ඔය එන රාජ අනුපිළිවෙල අනුව එහෙම දිගටම විස්තර කියාගෙන යනවා. එතකොට හිතන්න දැන් පණ්ඩුකාභය රාජ්‍ය කාලයේ විස්තරයක් කියාගෙන ඇවිල්ලා එහෙම ඇවිල්ලා දේවානම්පියතිස්ස රාජ්‍ය කාලය ගැන කියලා දුටුගැමුණු රාජ්‍ය කාලය වගේ තොරතුරු කියලා ඔන්න ආයි පණ්ඩුකාභය රාජ්‍ය කාලය නැත්නම් දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ විස්තරයක් නැවතත්. හරිද? එහෙම අර එකම කරුණ නැවත නැවත කියවෙන. එතකොට අර කියවගෙන යන කෙනාට පිළිවෙලට ඓතිහාසික අනුපිළිවෙලට මේ කතන්දර ටික තේරුම් ගන්න. ඒකට බාධාවක්. ඒ නිසා මේ පුනරුක්ති දෝෂ බහුලයි. එකක් දෙකක් නෙවෙයි ඊට වැඩි ඉති. ඊළඟට අනිත් එක තමයි පුතේ තොරතුරු සංක්ෂිප්තව වාර්තා කිරීම. මේක අපි අර තොරතුරු දැක්වීමේදී සංවිධානාත්මක බවක් නොවීම කියන කාරණේටත් කතා කරනවා. හරිද? තොරතුරු සංක්ෂිප්තයි. දැන් ඒකත් අර හැමතැනමත් නෙවෙයි. හිතන්නකෝ මෙහෙම දැන් කෙනෙක් ගැන විස්තර ටිකක් වැඩිපුර කියනවා. ඊළඟට තව රජ කෙනෙක් ගැන විස්තර බලන් යනකොට පේලි දෙක තුනකින් අවසන් කරනවා. නේද? එහෙම තියෙනවා. එතකොට ඓතිහාසික තොරතුරු කියන කෘතියක ඒක ගැළපෙන ලක්ෂණයක් නෙවෙයි. ඒ නිසා ඒකත් දුර්වලතාවයක්. ඊළඟට එකම සිදුවීම හා සම්බන්ධ එකිනෙකට වෙනස් කතා පුවත් දකින්න ලැබෙනවා. රුවන්වැලි සෑය ඉදිකරේ මෙහිමයි කියලා එක කතන්දරයක් තියෙනවා. නෑ මෙහිමයි කියලා තව කතන්දරයකුත් තියෙනවා. හරි? එතකොට ගොඩක් ජනප්‍රවාද ජනකතා මේව ඇසුරු කරගෙන තමයි මේ කියන දීපවංශය රචනා වෙලා තියෙන්නේ. එතකොට ජනප්‍රවාදීන කතන්දර කිහිපයක් තිබ්බනම් කතුවරයා මොකද කරලා තියෙන්නේ? කතන්දර දෙක තුනම මේකට දාලා. එතකොට මොකද්ද ඇත්ත මොකද්ද නැත්ත කියලා තේරුම් ගන්න අපහසුයි. නේද? එතකොට මේ කතාව අහපු කෙනාට හරියට තේරුම් ගන්න බැරි නම් කියවන එක කොහොමද තේරුම් ගන්නේ නේද? එහෙම අවුල් ටිකක් තියෙනවා. හරි. ඒ වගේ ඒවා දුර්වලතා හැටියට කතා කරනවා. හැබැයි මේ කියන දුර්වලතා තිබ්බා කියලා අපිට මේ දීපවංශය නොවැදගත් කෘතියක් හැටියට සලකලා පුතේ අයින් කළා දාන්න බෑ. මේක වැඩක් නෑ මේක මේ දුර්වලතා තියෙනවා කියලා අයින් කරන්න බෑ. අයියේ බැරි හේතුවකුත් තියෙනවා. එකක් නෙවෙයි කීපයක් අපිට කතා කරන්න පුළුවන්. වැදගත් වීමට හේතු මොනවාද තියෙන්නේ? එකක් තමයි පැරණිතම වංශ කතාව වීම. දැනට ඉතිරි වෙලා තියෙන පැරණිතම වංශ කතාව වීම. ඒ නිසා වටිනවා. old is gold කියනවනේ. ඔව්. antique හරි වටිනවා. right? ඒ නිසා පැරණිතම වංශ කතාව. අනිත් එක මගේ පුතේ මහා වංශයේ නොමැති ඇතැම් තොරතුරු දීපවංශයෙන් සොයාගත හැකිවීම. හරි? මහා වංශයේ නොකියවෙන ඇතැම් තොරතුරු දීපවංශයෙන් අපිට හොයාගන්න පුළුවන්. ඒ නිසා අපිට දැන් උදාහරණයක් ඇටියට පණ්ඩුකාභය රජුගේ මාමාවරු පිළිබඳ විස්තර, දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයින් පිළිබඳ විස්තර ආදී මේවා පුතේ ගොඩක් දීපවංශයෙන් හොයාගන්න පුළුවන්. හැබැයි මහා වංශයේ තියෙන ටිකයි. ඒ නිසා අපිට මේ දීපවංශය වැදගත් කෘතියක් හැටියටත් සලකන්න පුළුවන්.
හරි. මෙන්න මේවා තමයි ලක්ෂණ. මේවා තමයි ලක්ෂණ. පැහැදිලිද? පැහැදිලිද ඔයාලට? ඔව්. රයිට්. හරි. මේ ටිකේ පොඩි නෝට් එකක් දාගමුද අපි? නෝට් එකක් දාගමු නෝට් එක. රයිට්. පැහැදිලිද නැද්ද? රයිට්. මම හිතනවා දැන් ක්ලියර් ඇති කියලා. නෝට් එකක් දාගන්නවද? හරි. ඉක්මනට දාගමු අපි එහෙනම්. පොඩි නෝට් එකක් දාලා මට මැසේජ් එකක් දෙන්න. සාමාන්‍යයෙන් ඉතින් කට්ටිය මේ දවස්වල නේද තොරම් බලන්න යනවා. දම්සල් වැඳ ගන්න යනවා. පන්සල් යනවා. සිල් ගන්නවා නේද? හරි. ඔයාලා නෝට් එක දාගන්න. මම මෙතන ඉන්නවා. මැසේජ් එකක් දෙන්න නෝට් එක දාගන්න. පැහැදිලි නැත්නම් අහන්න පුතේ. පැහැදිලි නැත්නම් පැහැදිලි නැත්නම් නේද?
හරිද? right. Okay. Padin hari අනිත් අය හරි. ඊළඟට අපිට තියෙනවා කතා කරන්න මහා වංශය පිළිබඳ තොරතුරු ටිකක්. මහා වංශය. හරි. මහා වංශය ගැන. මහා වංශය. මහා වංශය කියලා කියන්නේ අපි ලංකා ඉතිහාසය අධ්‍යයනය කරනකොට පුතේ අපිට හමු වෙන වැදගත්ම වංශ කතාව. වැදගත්ම වංශ කතාව. හරි? ඇයි අපි වැදගත්ම වංශ කතාව කියන්නේ මේක? සාමාන්‍යයෙන් වැදගත් කියලා කියන්න හේතු කිහිපයක් තියෙනවා. හරිද? ඒ ටික මම අවසානයේ කියලා දෙන්නම්. අපි මහා වංශය ගැන පුංචි විස්තර ටිකක් කතා කරමුකෝ. right? පුතේ මහා වංශය කොටස් වශයෙන් ලියවුණු කෘතියක් නේ. වර්තමානයේ ලියවෙනවා. අදත් ඉන්නවා මහා වංශය ලියන්න කමිටුවක් පත් කරලා ඉන්නේ. හරිද? එතකොට මේ කියන මහා වංශය කොටස් පසු කොටස් ගණනාවක් තියෙනවා. හැබැයි අපි කතා කරන්නේ එහි මුල් කොටස පිළිබඳව. මුල් කොටස පිළිබඳව. හරිද? එතකොට ඒ මුල් කොටස හැරුණම තවත් පසු කොටස් කීපයක් පිළිබඳව මූලාශ්‍රවල තොරතුරු තියෙනවා. හරි. ඔන්න මේකෙත් අපි මුලින්ම කතා කරමු කතුවරයා. කවුද කතුවරයා? මහා වංශයේ මුල් කොටසේ කතුවරයා මහා නාම හිමියන් නේද? අනුරාධපුර දික්සඳ පිරිවනේ විසූ මහා නාම හිමි. හරියටම හරි. right? Thank you for your answer. right? එතකොට මහා නාම හිමියන් කිව්වට දැන් මහා නාම හිමිවරු කීප නමක් අපිට ඉතිහාසයේ හමු වෙනවා. ඒ අතරින් මොන මහා නාම හාමුදුරුවෝද කියලා අපිට තහවුරු කරගන්න පුළුවන් කොහොම ලිව්වොත් අනුරාධපුර දික්සඳ සෙනවියා පිරිවනේ වැඩවිසූ මහා නාම හිමි. හරි? එතකොට ඔය මේ පිරිවෙන් ඒ කාලේ කීපයක් තිබ්බා. right? ඔය සුන්හාත පිරිවන, ගලතුරුමුණු පිරිවන, එහෙම මේ පිරිවෙන් කීපයක් තිබ්බා. එතකොට ඒ අතර එක් ප්‍රධානම පිරිවනක් තමයි දික්සඳ සෙනවියා පිරිවන කියලා කියන්නේ. මූලාශ්‍රවල දීඝගන්ධ සේනාපතියා පිරිවෙන කියලා කියවෙන්නේ. ඒක තමයි දික්සඳ සෙනවියා පිරිවන කියලා සාමාන්‍ය සිංහලයේ අපි කියන්නේ. හරිද? එතකොට අන්නේ පිරිවනේ වැඩ හිටපු මහා නාම හිමියන් තමයි මේ කෘතියේ මුල් කොටස රචනා කරා කියලා කියන්නේ. හරි. එතකොට දාන්න අනුරාධපුර දික්සඳ සෙනවියා පිරිවනේ වැඩවිසූ මහා නාම හිමි.
වහන්සේ තමයි මේක රචනා කරා කියලා කියන්නේ. හරි. ඊළඟට පුතේ රචිත කාලය මොන කාලේ ඉඳලා මොන කාලෙ වෙනකන්ද? නෑ මෙතන අහන්නේ මේ රචිත කාලය රචනා වුණු කාල සීමාව. තොරතුරු ඇතුළත් කාලය නෙවෙයිනේ. එතකොට සාමාන්‍යයෙන් කියනවා විශ්ව වර්ෂ 5-6 සියවස් අතර කාලය. 5-6 සියවස් අතර කාලය. හරි? ඒ කියන්නේ 5 වෙනි සියවසේ හෝ 6 වෙනි සියවස්. මේකත් එහෙමයි අර භාෂා රටාව නෝ තමයි තහවුරු කරගන්නේ කාලේ. හරි? ඊට පස්සේ තොරතුරු ඇතුළත් කාල සීමා හොදාලා තියෙනවා. ඔව්. තොරතුරු ඇතුළත් කාල සීමාව තොරතුරු ඇතුළත් කාල සීමාව මොන කාලේ ඉඳලා මොන කාලෙ වෙනකන්ද? පුතේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මාසින් රාජ්‍ය සමයේ අවසානයේ දක්වා තමයි මුල් කොටසේ තොරතුරු තියෙන්නේ. දැන් ඔය දීපවංශය රචනා වුණු කාල සීමාවම අදාළ කරගෙන තමයි මගේ පුතේ මේ කියන මහා වංශය රචනා වුණා කියලා කියන්නේ. ඒකට හේතුව දැන් මහා නාම හාමුදුරුවන්ට ආරාධනා කරා කියලා කියන්නේ දීපවංශය දීපණය කරවන්න කියලා. දීපවංශය දීපණය කරවන්න කියලා ආරාධනා කරා කියලා. එතකොට දීපවංශය දීපණය කරනවා කියන්නේ දල්වන ආලෝකමත් කරන. ඒ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් අපි කතා කරානේ දීපවංශයේ භාෂාවේ දුර්වලතා පුනරුක්ති දෝෂ එහෙම පොඩි අවුල් ටිකක් අන්නේ ටික හදලා බොහොම සාර්ථක කෘතියක් හැටියට මේක රචනා කරන්න කියලා තමයි ආරාධනා කරා කියලා කියන්නේ. හරිද? එතකොට මේ කියන දීපවංශයේ කාල සීමාවම අදාළ කරගෙන තමයි මගේ පුතේ මහා වංශයේ තොරතුරු මුල් කොටසේ ඇතුළත් වෙන්නේ. එතකොට අපි ඒක කියනවා මෙහෙම. බුදුන් වහන්සේගේ ලංකා ගමනයේ සිට ලංකාවට වැඩම කිරීමේ සිට මහසෙන් රාජ්‍ය සමයේ අවසානය දක්වා තොරතුරු ඇතුළත් වෙනවා. හරි? බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමයේ අවසානය දක්වා. ඊළඟට පරිච්ඡේද හා ගාථා සංඛ්‍යාව පරිච්ඡේද හා ගාථා සංඛ්‍යාව පරිච්ඡේද කියලා ගාථා කීයද? පරිච්ඡේද පුතේ 37යි. පරිච්ඡේද 37යි ගාථා 52යි මුල් කොටසේ. හරිද? ඔන් පරිච්ඡේද 37යි ගාථා 52යි. ඊළඟට මහා වංශයේ තියෙන දුර්වලතා මොනවාද? දුර්වලතා මගේ පුතේ මහා වංශයේ තියෙන දුර්වලතා කියලා කතා කරාම දීපවංශයත් එක්ක සංසන්දනය කරනකොට අර භාෂාවේ දුර්වලතාවයන් පුනරුක්ති දෝෂී සංක්ෂිප්තව වාර්තා කිරීම එකම සිදුවීම හා සම්බන්ධ එකිනෙකට වෙනස් කතා පුවත් ඇතුළත් වීම මේවා මුකුත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ අඩුපාඩු සියල්ලම හදාගෙන බොහොම සාර්ථක කෘතියක් හැටියට මහා නාම හාමුදුරුවෝ මහා වංශය රචනා කරලා තියෙනවා. හැබැයි මේ කියන මහා වංශය වංශ කතාවක් වීම හේතු කරගෙන දකින්න ලැබෙන දුර්වලතා කීපයක් තියෙනවා. එකක් තමයි මගේ පුතේ
මේ කියන මහා වංශයේ මහානාම හාමුදුරුවන්ගේ වීරයා දුටුගැමුණු රජුනේ. දුටුගැමුණු රජු පිළිබඳව අති විශාල තොරතුරු ප්‍රමාණයක්, තා දීර්ඝ තොරතුරු ප්‍රමාණයක් උන්වහන්සේ මේ කෘතියට ඇතුළත් කරලා තියෙනවා. පරිච්ඡේද 37යිනේ. පරිච්ඡේද 37න් මගේ පුතේ පරිච්ඡේද 11ක්ම කියනවා දුටුගැමුණු රජු පිළිබඳ. ඊළඟට එතනින් අතර වෙන්නේ දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරපු රුවන්වැලි මහා සෑ රදුන් පිළිබඳව තවත් පරිච්ඡේද 4ක් විස්තර කියනවා. එතකොට අතන 11යි මෙතන 4යි ඔක්කොම 15යි. එතකොට බලන්නකො පරිච්ඡේද 37න් 15ක්ම කියලා තියෙන්නේ මොනවාද? දුටුගැමුණු චරිත කතාව, දුටුගැමුණු රජු ගැන සහ රජුගෙන් වුණු සේවාව. නේද? රුවන්වැලි මහා සෑයේ වර්ණනයත් ඉතින් ඒ කාලෙටමනේ අයිති වෙන්නේ නේද? ඔව්. එතකොට මේ මහා වංශයෙන් භාග්‍ය රාසන්න ප්‍රමාණයක් කියලා තියෙන්නේ කවුරුගෙනද? දුටුගැමුණු රජු ගැන. එතකොට එහෙනම් දුටුගැමුණු චරිත කතාව ඉතා දීර්ඝව විස්තර කර තිබීම වංශ කතාවක් වීම හේතු කරගෙන ගැලපෙන්නේ නැහැ. දැන් අනිකුත් රජවරුන්ගේ සේවාවන් ඒසා විශාලව දීර්ඝව විස්තර කරලා නැහැනේ මගේ පුතේ. නේද? එතකොට ඒක දුර්වලතාවය. අනිත් එක දසමහා යෝධයින් පිළිබඳ අතිශයෝක්ති වර්ණනා ඇතුළත් කිරීම. දුටුගැමුණු රජු කියන්නේ එසේ මෙසේ පොරක් නෙවෙයි, මෙන්න මෙහෙම දසමහා යෝධයොත් සිටියා කියලා කියන්නේ අතිශයෝක්ති වර්ණනා, නියම ස්වභාවයේ ඉක්ම වූ වර්ණනා ඇතුළත් කරන. එතකොට දැන් දසමහා යෝධයෝ ගැන කියනකොට අපිට මැවෙන්නේ අමුතු චිත්‍රයක්. නිකන් මේ සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ වගේ. එහෙම අමුතු චිත්‍රයක් මැවෙන්නේ. හැබැයි ඇත්තම කතාව මොකද්ද? ඇත්තම කතාව අපිට අනිකුත් මූලාශ්‍ර පරිශීලනය කරාම පැහැදිලි දසමහා යෝධයෝ කියලා පිරිසක් හිටියේ. ඒක ඇත්ත සෙල්ලිපි වලින් අපිට පැහැදිලි වෙනවා. සාක්ෂි ලැබෙනවා. හැබැයි මහා වංශයේ කියන තරම් අඩි 10ක් 15ක් විතර දැන් අපිට මැවෙන විදිහට 10ක් 15ක් විතර උස මෙහෙම කරාම අර ජීවම ලොකු ගෙඩියක් තියෙන. හරි. එතකොට එහෙම අය නෙවෙයි. සාමාන්‍ය උස මාද තියෙන මිනිස්සු. හැබැයි අනිත් මිනිස්සුන්ට වඩා කාය ශක්තිය වැඩි. කාය ශක්තිය වැඩි අය. ඒක තමයි දසමහායෝ. එතකොට ඒ නියම ස්වභාවයේ ඉක්මව වර්ණ අතිශෝක්ති වර්ණනා ඉතිහාසයේ කියන කෘතියකට ගැලපෙන්නේ. ඇයි මේක දැන් වෙනස් සාහිත්‍ය නිර්මාණයක් වුණා නම් හරි. අවුලක් නැහැ. ඉතිහාසයේ අපිට අවශ්‍ය වෙන්නේ අතීතයේ සිදු වූ සැබෑ තත්ත්වයනේ, සැබෑ තොරතුරුනේ. නේද? එතකොට කියවන කෙනා නිකන් අවුල් යනවනේ, වැරදි ප්‍රතිරූපයක් ඔහු තුල මැවෙනවනේ. වැරදි තොරතුරු දුන්නව නේද? අන්න ඒ නිසා මේකේ අන්නේ වර්ණනා එමත් නැත්නම් අතිශෝක්ති වර්ණනය දුර්වලතාවයක්. අපි කෙටියෙන් දාගමු. එකක් තමයි දුටුගැමුණු රජුගේ චරිතය ඉතා දීර්ඝව විස්තර කොට තිබීම. ඊළඟට දසමහා යෝධයින් පිළිබඳ අතිශයෝක්ති වර්ණනා ඇතුළත් කිරීම මත ඇතුළත් වීම. මෙන්න මේ වගේ දුර්වලතා තියෙනවා. හරිද? එතකොට හැබැයි මහා වංශය කියන්නේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී අපට හමු වන වැදගත්ම වංශ කතාවක් පුතේ. ඒකට ඇයි වැදගත් වෙන්නේ? ඒකත් අපි බලමු. වැදගත් වීමට හේතු. මේ අටින් ලිව්වොත් පේනව නේද පුතාලා?
වැදගත් වෙන්න හේතු මොනවාද? පුතේ මහා වංශයේ වැදගත් වන ප්‍රධානම හේතුව මගේ පුතාලා මේක සඵලව ගන්න එපා. හරිද? සඵලව ගන්න එපා. හේතුව මේක බහුවර්ණ ප්‍රශ්න වලට අහලා තියෙනවා. සමහර කෙටි පිළිතුරු ලියන ප්‍රශ්න වලට අහලා තියෙනවා. හරිද? ඒ නිසා හොඳට තේරුම් ගන්න මේක. පුතේ මහා වංශයේ අද්විතීය මූලාශ්‍රයක්. එහෙම නැත්නම් මහා වංශයට වැදගත්ම මූලාශ්‍රයක් හැටියට අපි සලකන්නේ මහා වංශයේ සඳහන් වන බොහෝ තොරතුරු සත්‍යයි කියලා ඇත්තයි කියලා අනෙකුත් මූලාශ්‍ර වලින් තහවුරු වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගන්නකෝ. දැන් දීපවංශයේ කියවෙන විස්තර බොහෝමයක් අනිකුත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලින් තහවුරු වෙලා නැහැ. ඒ නිසා අපි වැදගත්ම වංශ කතාවයි කියලා දීපවංශයට කියන්නේ නැහැ. හැබැයි මහා වංශයට කියනවා වැදගත්ම වංශ කතාවක් කියලා. ඇයි මහා වංශයේ කියවෙන බොහෝ තොරතුරු මගේ පුතේ අනිකුත් සෙල්ලිපි වලින් තහවුරු වෙලා. ඒ කියන්නේ පුරාවිද්‍යාත්මකව තහවුරු වෙලා. ඒ වගේම අනිකුත් සාහිත්‍ය මූලාශ්‍ර පරිශීලනය කරනකොට ඒ වගේත් මේ මහා වංශයේ කියවෙන තොරතුරු කියවිලා තියෙනවා. එහෙනම් මේ කියන මහා වංශයේ සඳහන් තොරතුරු සත්‍යයි ඇත්තයි කියලා අනිකුත් සාහිත්‍ය හා පුරාවිද්‍යා මූලාශ්‍ර වලින් තහවුරු වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මහා වංශයේ වැදගත්ම වංශ කතාව වෙන්නේ. හරි? ඒක තමයි ප්‍රධානම හේතුව. ඒක හොඳට ඔළුවේ තියාගන්න. හරි? එහෙම නැතුව දැන් විස්තර ඕන තරම් ලියන්න පුළුවන්. හැබැයි ඒවා කොයිතරම් දුරට සත්‍යද නැත්ද කියන කාරණේත් එක තමයි මේ විස්තර ටිකේ වටිනාකම. එහෙම නැතුව විස්තර ටිකක් ලිව්වා කියලා ඒක මේ ඇත්තයි කියලා පිළි අරගෙන ඉතිහාසය අපි ගොඩනගන්නේ. ඒ නිසා ඒ කියවෙන විස්තර පුරාවිද්‍යාත්මකව තහවුරු වෙන්න. ඒ කියවෙන විස්තර අනිකුත් සාහිත්‍ය මූලාශ්‍ර වලින් ඔප්පු වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි අපිට ඒ තොරතුරු අරගෙන ඉතිහාසය ගොඩනගන්න පහසු. නේද? හරි. එතකොට එහෙනම් ඔන්න ප්‍රධානම හේතුව මොකක්ද? මහා වංශයේ සඳහන් බොහෝ තොරතුරු සත්‍ය බව අනෙකුත් මූලාශ්‍රයන්ගෙන් සහවුරු වීම ඔන්න වැදගත් වෙන ප්‍රධානම හේතුව. ඊට අමතරව මොනවාද? අඛණ්ඩ ලංකා ඉතිහාසය කියවෙන කෘතියක් නේද? ඔව්. වෙනත් රටවලට එහෙම කෘති නැහැ. අපිට තියෙනවා එහෙම එකක්. ඒ නිසා අපිට වටිනවා මේක. අඛණ්ඩ ලංකා ඉතිහාසය හදාරන්න පුළුවන් කෘතියක් නේද? ඔව්. ඒ නිසා අපිට වැදගත් වෙනවා නේ. ආගමික තොරතුරු බොහෝමයක් මෙහි ඇතුළත් වෙනවා. ඒ නිසා අපිට වටිනවා මේකේ තියෙන තොරතුරු ටික. වසර 2500ට වඩා අඛණ්ඩ ඉතිහාසයක් වුන් වාර්තා කරනවා මේ මහා වංශය. ඒ නිසා වටිනවා. right? එහෙම තවත් වැදගත් වෙන හේතු ගොඩක් තියෙනවා. ඒ අතර ප්‍රධානම හේතුව තමයි මේක. පැහැදිලිද? හරි. දැන් පුතේ මෙහෙමයි කතන්දරේ. පොදුවේ ගත්තම අර දීපවංශයේ තිබ්බ අඩුපාඩු ටික හදාගෙන ඒව හරිගස්සගෙන ඉතිහාසයේ කියන සාර්ථක කෘතියක් හැටියට මේක රචනා කරලා තියෙනවා. හරි? දැන් මේ අඩුපාඩු හදාගෙනයි මම මේක සාර්ථක කෘතියක් හැටියට රචනා කරේ කියන කතාව මහා නාම හාමුදුරුවෝ මහා වංශයේ පළවෙනි ගාථාවෙන් කියන. බලන්න මේ ගාථාව ඔයාලා අහලා තියෙනවද කියලා. right? නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංශජං මහා වංශං පවක්කාමි නානානුනාදිකාරක පෝරාණේහි කතෝපේසෝ අතිවිත්තාරිතෝ කචි අතීචකච සංකිට්ඨෝ අනේක පුනරුත්තකෝ වජ්ජිතන්තේහි දෝසේහි සුඛග්ගහන ධාරණං පසාද සංවේග කරං සුතිතෝව උපාගතං පසාද ජන කට්ටානේ තථා සංවේග කාරකේ ජනයන්තෝ පසාදංච සංවේගංච සුනාතක. ඔන්න පළවෙනි ගාථාව. හරි? සාමාන්‍යයෙන් මේ ගාථාව කියලා උසස් පෙළට වගේ ගොඩාක් විස්තර අපි ලියනවා මහා වංශය ගැන. අපිට මේ ගාථා පාඩම් කරගන්න ඕනේ නැහැ. පුතාට මම මේ පැහැදිලි කරන්න තමයි මේක කිව්වේ. අපි බලමු තේරුම පොඩ්ඩක් මොකද්ද කියලා.
නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංශජ. සුද්ධ වංශයේ පිරිසුදු ආර්ය වංශයේ ඉපදුණු බුදුහාමුදුරන්ට නමස්කාර කරනවා නමස්සිත්වාන සම්බුද්ධං. එහෙම කියලා තමයි වැඩේ පටන්. ඊළඟට කියනවා පෝරාණේහි කතෝපේසු පෙර කතුවරුන් විසින් කරන ලද කෘතිවල පෙර කතුවරුන් විසින් කරන ලද කෘතිවල අතිවිත්තාරිතෝ හොචි. පෝරාණේහි කතෝපේසෝ අතිවිත්තාරිතෝ හොචි. පෙර කතුවරුන් විසින් කරන ලද කෘතිවල ඇතැම් තැනක විස්තර අතිවිත්තාරිතෝ ඊටාම විස්තරාත්මකයි. අතීතකච සංකිට්ඨෝ තවත් තැනක විස්තර සංක්ෂිප්තයි කෙටි. අනේක පුනරුත්තකෝ පුනරුද්දෝස බහුලයි. මොකක් ගැනද කියන්නේ? මොකක් ගැනද එහෙනම් කියන්නේ මේ මහා මහා මොකේ අඩුපාඩුද මේ කියන්නේ? ඔව් දැන් තැනක විස්තර ඉතා දීර්ඝව දාලා තියෙනවලු සමහර තැන්වල සංක්ෂිප්ත කරනලු පුනරුක්ති දෝෂ බහුලයිලු. මොකේ විස්තරද? ඔව් ඔය ඇවිල්ලා නිදි මෙයා උගන්වනවා. ඇවිල්ලා ඉතින් මැසේජ් එකක්වත් දෙන්නේ නැති වුණා. මෙයිටත් ඉතින් හරි අම්මලි. මොකේ විස්තරද මේ කියන්නේ? මේ කියන්නේ අර දීපවංශයේ අඩුපාඩු නේද? දීපවංශයේ අඩුපාඩු තමයි කියන්නේ. වංශයට පොඩි නෝන්ඩියක් දාලා මනවා. මෙහෙම තියෙනවා. එහෙම කියලා ඒ අඩුපාඩු සඳහන් කරලම කියනවා මජ්ජිතන්තේහි දෝෂේහි. අන්නේ කියන දෝෂයන් මගහරවගෙන සුඛ ගහන ධාරණම් කියවන කෙනාට මනාව ධාරණය කරගන්න මතක තියාගන්න තේරුම් ගන්න පුළුවන් වෙන විදියට. පසාද සංවේග කරන් සුතිතෝව උපාගතම් ප්‍රසාදය සංවේගය දැනෙන විදියට මේක අහන්න පුළුවන් වෙන්න කියනවා කියලා කියනවා. ප්‍රසාදයේ සංවේගය දැනෙන්න අහන්න. දැන් ඒ කාලේ අහන්නනේ තියෙන්නේ නේ. ජාතක කතා එහෙම නේද? අන්තලේ කවුරු හරි අපුරු දාන්න කෙනෙක් හොඳට කියවනවා. අනිත් අය අහන්නේ. එහෙමනේ. එතකොට එහෙම කියලා මහානාම තවදුරටත් කියනවා. පසාද ජනකත්තානේ තථා සංවේගකාරකේ ජනයන්තෝ පසාදංච සංවේගංච තුනක්. යම් සිදුවීමක් ප්‍රසාදය දැනෙන විදිහට කියන්න ඕන නම් මම ඒක ප්‍රසාදය දැනෙන්න කියනවා. කොහොමද? කොහොමද කියන්නේ? දැන් හිතන්න මෙහෙම. අසේල රාජ්‍ය කාලේ ඉරාල කියන ආක්‍රමණිකය ලංකාවට ඇවිල්ලා අසේල රජු මරලා දාලා අනුරාධපුර රාජධානියට. හරි. එතකොට මේක ප්‍රසාදයේ සතුටින් කියන්න පුළුවන් පොරක්ද? මෙහෙම එලාර කියලා පොරක් ආවා අපේ උන්ට ගැව්වා කුඩු වෙන්න ගාලා කෙලින්ම යටත් කරගත්තා කියලා. එහෙම කියන්න පුළුවන් පොරක්ද? නෑනේ. මේක කියන්න ඕනේ සංවේගයෙන්. මේව පරදේශක්කාරින් ඇවිල්ලා අපිව ආක්‍රමණය කරලා අපේ රජු මරලා දාලා අපේ රට මෙහෙම යටත් කරගත්තා කියන මේ සිදුවීම සංවේගයෙන් දැනුම් දෙන්න. ප්‍රසාදයෙන් නෙවෙයි. එතකොට මහා නාම හාමුදුරුවෝ කියනවා ප්‍රසාදයෙන් කියන්න ඕනේව මම ප්‍රසාදයෙන් කියනවා සංවේගයෙන් දැනුම් දෙන්න ඕන පුවත් සංවේගයෙන් දැනුම් දෙන්න. නේද? දැන් ඒක සංවේගයෙන් දැනුම් දෙන්න ඕන පුවතන්නේ ප්‍රසාදයෙන් අපිට කියන්න පුළුවන් මොකක්ද? දුටුගැමුණු රජතුමා මෙහෙම එලාරගෙන් රට නිදහස් කරගෙන මේ රට එක්සේසත් කරලා මේ සම්බුදු සසුන දියුණු කරා. මේ සේවය හරි සතුටින් කියන්න පුළුවන් නේද? හරි ප්‍රසාදයෙන් කියන්න පුළුවන් විස්තරයක්. ඒක සංවේගයෙන් කියන්න ඕනේ නෑනේ. අනේ පව් වර දුටුගැමුණුවා එලාරව මැරුවා මරලා මේ රට එක්සේසත් කරා බලහල්ලා කරපු වැඩේ කියලා එහෙම දුකෙන් කියන්න ඕනද නෑනේ? ඒක සතුටින් කියන්න පුළුවන්.
එතකොට ඒක තමයි මෙතන මහා නාම හාමුදුරු කියන්නේ ප්‍රසාද ජන සත්තානේ සතා සංවේගකාර. ජනයාට ප්‍රසාදය දැනෙන විදිහට යම් තොරතුරක් දෙන්න ඕනද ඒක මම ප්‍රසාදය සතුටින් කියනවා. ජනතාවට සංවේගයෙන් දැනුම් දෙන්න ඕන පොතක් තියනවාද ඒක මං සංවේගයෙන් දැනුම් දෙනවා. හරි? එතකොට මේ විදිහට නානානුනාදිකාරකම් නොඑක් ආකාරයේ තොරතුරු ඇතුළත් මහා වංශම් පවක්කාමී මහා වංශය ප්‍රකාශ කරනවා කියලා මහා නාම හාමුදුරුවෝ කියනවා. හරි. එතකොට අපිට පැහැදිලි නේද මහා නාම හාමුදුරුවෝ මෙතන පුතේ පැහැදිලිවම දීපවන් මීට කලින් රචනා කරපු කතුවරුන්ගේ කෘතිවල මෙහෙම අඩුපාඩු තිබ්බා කියලා පැහැදිලිව පෙන්වලා තියෙනවා. දීපවංශයේ මෙහෙම අඩුපාඩු ටිකක් තියෙනවා කියලා. එතකොට ඒ අඩුපාඩු ඒ වැරදි ටික හදාගෙන ඉතිහාසයේ කියන්න ඕන යම් විදිහකටද අන්න ඒ විදිහට මම ඉතිහාසය ඓතිහාසික තොරතුරු කියනවා කියලා මහා නාම හාමුදුරුවෝ කියනවා. නේද? ඒ නිසා අපිට පැහැදිලි මහා වංශය කියන්නේ බොහොම සාර්ථකව ඓතිහාසික තොරතුරු වාර්තා කරන්න රචනා කරපු කෘතියක්. රයිට්? හරි. මම හිතනවා පුතාලට මේ තොරතුරු ටික පැහැදිලි ඇති කියලා. පැහැදිලි දෙකෙන් මෙසේජ් එකක් දෙන්න ඉක්මනට නිදි නැත්තා. යන්න එපා හත්තලානේ. තව මාස කීපෙක 11කට. මෙසේජ් එකක් දෙන්න ඉක්මනට පැහැදිලිද වැඩේ කියලා. රයිට් නිදි නෑ එහෙම ඉන්නවා. හරි. රයිට් නෝට් එක දාගමු ටක් ගාලා පුතේ.
මට මැසේජ් එකක් දෙන්න ඔයාලා නෝට් එක දාන්න ඉවරයි නම්. I'm waiting here for your message. right, ඉවරයි. අනිත් ඇත්තෝ අපි ගිය සතිය 8 හමාර දැම්මේ මේ සතිය 8ට වගේ අපි පටන් ගත්තේ. එතකොට මේ ටයිම් එක මං හිතන්නේ අවුලක් ඇති කියලා. මොකද ටිකක් රැවෙන්න ඉදිමත ගතිය නේද? අනිත් පොඩයි ඉස්කෝලේ යන්න ඕනේ. ඉතින් ඒවත් එක්ක සමහර දරුවන්ට ටිකක් අපහසුයි. ඒ නිසා අපි 8-10 වගේ මේ ක්ලාස් එක දිගටම යන්න තීරණය කරලා තියෙනවා. ඉස්සරහට ඔයාලට දැන් මේ විදියට ගිහිල්ලා පාඩම් 10ම ඉවර කරගන්න අපිට බැරි වෙනවා. ඒ නිසා මගේ පුතේ අනිවාර්යයෙන්ම අපි පොඩි සම්මන්ත්‍රණ ටිකක් කරනවා. ඒව නොමිලේ යන්නේ ඉස්සරහට. ඒ කියන්නේ මේ පාඩම් කවර් කරන්න යන සම්මන්ත්‍රණ. right? එතකොට ඒවා කවර් කරගන්න අපිට අනිවාර්යයෙන්ම පොඩි සෙමිනාර්ස් ටිකක් ගහන්න වෙනවා. පාඩම් වල ඒ කොටස් කවර් කරගන්න. මොකද එහෙම නැතුව පාඩම් 10ම අපිට ඉවර කරගන්න බෑ මේ ඉදිරි මාස කිහිපෙයි. right? කොහොම හරි දෙවෙනි වාර විභාගෙ වෙනකොට පුතාලට මේ අවශ්‍ය කරන පාඩම් ටික කවර් කරන්න මම උපරිම try එකක් දෙනවා. අපිට බැරි වෙන්නේ සම්මාන්ත්‍රණයක් දෙකක් කරනකොට අපිට පාඩමක් දෙකක් ඉවර කරගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට කිසි අවුලක් නැහැ. right. ඊළඟට ඉදිරියේදී පුතාලට සිතියම් පොත්, සිතියම් වැඩ පොත් ඇතුළු ඒ සියලු තොරතුරු ඒ පොත්පත් ටිකක් මම ලැබෙන්න සලස්වනවා. ඒකට ඒ හරහා අපිට සිතියම් ලකුණු කරන්න, ඒ වගේම තමයි ඔය ප්‍රශ්න වලට උත්තර ලියන්න, මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම ඔයාලට අවශ්‍ය දැනුම ලබා දෙන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ලස්සන ටියුට් එකක්, ෂෝට් නෝට් එකක් ඒවපවා තියෙනවා. මම දැන් මුලින්ම පටන් ගත්ත නිසා මේවා දරුවන්ට එවන්න කටයුතු කරේ නැහැ. මේ තියෙන්නේ පළවෙනි පාඩමේ ඔයාලගේ ටියුට් එක. right? මේ තියෙන්නේ ඒ විදිහටම හදපු ෂෝට් නෝට් එක. right? එතකොට මේ පාඩමට අදාළ ටියුට් එකයි ෂෝට් නෝට් එක. මේ දෙකම හැම පාඩමකටම යනවා. right? එතකොට මේ ෂෝට් නෝට් එකෙත් ඔයාලට අවශ්‍ය බොහෝ තොරතුරු තියෙනවා. මේ එක් යුගයන්හි රචිත පොත්පත්, right? අනුරාධපුර යුගයේ, පොළොන්නරු යුගයේ එහෙම තියෙනවා. right? ගොඩක් පිළිවෙලට මේ හදපු මේ සෙල්ලිපි වර්ගනේ ඒ විදිහට මේකේ තියෙනවා. right? මේ ෂෝට් නෝට් එක. ඒකට ඒ වගේම සිතියම් පොත, සිතියම් වැඩ පොත, රචනා ප්‍රශ්න හුරුව ආදී මේ වගේ පොත් සෙට් එකක්ම තියෙනවා. පුතාලට ඉස්සරහට ඒවා මම ලබා දෙන්න. ඒවා හැබැයි ඒ සිතියම් පොත් වැඩ පොත් ටිකක් අර පිටු ප්‍රමාණය වැඩි. ඒ නිසා මට නොමිල දෙන්න බැරි වෙයි. මුංචි මුදලක් අරගෙන තමයි දරුවන්ට දෙන්න වෙන්නේ. ඒ වුණත් ඔයාලට ගොඩක් වටිනවා ඒ කියන පොත්පත් ටික. ඉස්සරහට මම දැනුම් දෙන්නම් ඒ පොත්පත් ලබා ගන්න ඕන කොහොමද කියලා සහ ඒ පොත් හරහා අපි මොන වැඩ ටිකක්ද කරන්න කියන එකත් මම ඉස්සරහට දැනුවත් කරන්නම්. හරි. ඊළඟට පුතේ අපි යනවා ඔබගේ දැනුමට කියලා තියෙනවානේ පොඩි කොටසක් මේ ටියුට් එකේ. ඔබගේ දැනුමට ඒක තියෙන්නේ ඔබගේ දැනුමට. ඒ නිසා ඔබ තමයි ඒක කියවන්න ඕනේ. right? බලන්න ඒකේ කියනවා අපිට මෙන්න මෙහෙම කතාවක්.
මහා වංශය හා දීප වංශය යන වංශ කතා රචනා වීමේදී ඊට ප්‍රථම රචනා වී තිබූ ඇතැම් මූලාශ්‍ර භාවිතා කරන්නට ඇත. ඒ අතර ශ්‍රීහල අට කතා මහා වංශයේ උත්තර විහාර අට කතා, විනය අට කතා, චේති අට කතා යන කෘතිවල තිබූ තොරතුරු හා ජනප්‍රවාද වැදගත් වන්නට ඇත. අන්න. ඒතකොට මේ කෘති ටික ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න, පාඩම් කරගන්න පුතේ. මහා වංශය, දීප වංශය යන කෘති රචනා වීමට පෙර රචනා වී තිබුයේ යයි සැලකෙන කෘති මොනවාද කියලා සමහර විට බහුවර්ණ වල තෝරන්න වෙනවා. එහෙම නැත්නම් කෘති තුනක් ලියන්න එන්න පුළුවන්. ඒ නිසා මේ කෘති ටික අනිවාර්යයෙන්ම පුතාලා පාඩම් කරගන්න. right? හරි. ඊට පස්සේ මහා වංශයේ කොටස් කීපයකින් ලියවී ඇති අතර එහි පළමු කොටස මහා වංශය ලෙසද පසු කොටස් චූල වංශය ලෙසද ඇතැම් කෘතිවල සඳහන් වේ. අන්න වැඩි තව කතාවක් කියනවා. මොකද මහා වංශයේ මම කියවනේ කොටස් වශයෙන් ලියුණු කෘතියක්. ඔව් ඇත්ත. එතකොට එහි මුල් කොටස මහා වංශය හැටියට ලියලා පසු කොටස් චූල වංශය නමින් හඳුන්වලා තියෙනවා. ඊට හේතුව වූයේ මහා වංශය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට ලෝකයට හඳුන්වා දුන් ජෝර්ජ් ටර්නර්, විල්හෙම් ගයිගර් වැනි පඬිවරු විජයාගමනයේ සිට මහසෙන් යුගයේ තෙක් තොරතුරු වාර්තා කරන කොටස මහා වංශය ලෙසද එතෙන් සිට ලියූ කොටස් චූල වංශය ලෙසද සඳහන් කිරීමයි. අන්න ඒක ඒ කෘති මේ කිසිම එකක චූල වංශය කියන නම කියවෙන්නේ නැහැ. මේ කියන ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරපු ජෝර්ජ් ටර්නර්, විලියම් ගයිගර් මේගොල්ලෝ ට්‍රාන්ස්ලේට් කරනකොට එහි පසු කොටස් චූල වංශය කියන නමින් හඳුන්වලා තියෙනවා. එතකොට දැන් වෙනකොට ඒකේ වෙනස් වෙලා තියෙනවා තොරතුරු. ඒක තහවුරු කරගෙන තියෙනවා. මේ මහා වංශයේම පසු කොටස් මිසක් චූල වංශය කියලා වෙන කෘතියක්, වෙන වංශ කතාවක් නෙවෙයි කියන කාරණා. හරිද? එතකොට මහා වංශයේ පළමු කොටස පිළිබඳව අපි කතා කරන්නේ. දෙවෙනි කොටස, තුන්වෙනි කොටස, හතරවෙනි කොටස එහෙම ඇවිල්ලා වර්තමානයේ දක්වාම එහි පසු කොටස් අපිට දකින්න පුළුවන්. හරි. එතකොට මෙතන නොකියුණු තව එක කාරණයක් තියෙනවා පුතේ. ඔතන මේ 7 වෙනි පිටුවේ මෙන්න මේ පින්තූර වලට යටින් පොඩි තරු ලකුණක් දාගෙන මම මේ කියන කාරණේ චුට්ටක් ලියාගමු. ඒ කියන්නේ අපිට ඕකේ සඳහන් කරන්න ඔතන ඔය වගුවේ ඔබගේ දැනුමට සඳහන් කරලා නෑ මම මහා වංශ ටීකාව පිළිබඳව. මොකද්ද මහා වංශ ටීකාව? මහා වංශ ටීකාව ඔව් වංශත්ප්‍රකාශිනී නේද? අන්න හරි පුතේ. වංශත්ප්‍රකාශිනී. එතකොට වංශ අත් ප්‍රකාශිනී මේ වංශ අත් ප්‍රකාශිනී වංශ කතාවේ අර්ථය ප්‍රකාශ කිරීම කියන අදහසින් තමයි වංශත් ප්‍රකාශිනී කියන නම් මේකට දෙන්නේ. මේක මහා වංශ ටීකාව හැටියට අපි සලකනවා නේද? ඔව්. මහා වංශයේ රචනා වෙලා සියවස් 4කට වගේ පස්සේ මේ කියන මහා වංශ ටීකාව එහෙම නැත්නම් වංශත් ප්‍රකාශිනී කියන කෘතිය රචනා වුණා කියලා කියවෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට අර මං ගිය සතියේ පුතාලට පැහැදිලි කරලා දුන්නා දැන් අට කතා, අටුවා එහෙම නැත්නම් ටීකා, ටිප්පණි මේවා රචනා වෙන්නේ මුල් කෘතියේ මුල් ග්‍රන්ථයේ තියෙන ගැඹුරු කරුණු සරලව පැහැදිලි කරන්න කියලා. එතකොට මේ මහා වංශයේ කියවෙන ඇතැම් තොරතුරු වල අපැහැදිලි තැන්, වැඩි විස්තර කරලා නොමැති තැන්, එහි සඳහන් නොවන තව අලුත් තොරතුරු දාලා මේ කියන මහා වංශ ටීකාව රචනා වෙලා තියෙනවා.
ඒ නිසා ඉතිහාසයේ ගොඩනගනකොට මේ මහාවංශයේ මුල් කොටස වගේම මගේ පුතේ මේ මහාවංශ ටීකාව එහෙම නැත්නම් වංශත්ව ප්‍රකාශනියත් අතිශයින්ම වැදගත්. රයිට්? හරි. අපි ඒ ගැන පොඩි සටහනක් පොඩි නෝට් එකක් දාගමුද? පොඩි නෝට් එකක් දාගමු. සරල ලකුණක් දාලා ඔතන ඉඳ තියෙන තැනකින් ලියා ගන්න මෙන්න මේ විදිහට. මහාවංශය රචනාවී සියවස් 4කට පමණ පසු මහාවංශය රචනාවී සියවස් 4කට පමණ පසු මහාවංශය රචනාවී සියවස් 4කට පමණ පසු මහාවංශ ටීකාව රචනා වී ඇත. මහාවංශ ටීකාව රචනා වී ඇත. මහාවංශ ටීකාව රචනා වී ඇත. එය වංශත්ප්‍රකාශිනී යන නමින් හඳුන්වයි. වංශත්ප්‍රකාශිනී යන නමින් හඳුන්වයි. හරි. ඔතනින් එහාට අපිට තියෙනවා එක් යුගයන්හි රචිත කෘති වගේම තවත් වැදගත් විශේෂ කෘති කීපයක් කතා කරන්න. එතකොට අපි දැන් අද දවසේ අපේ යාළුවෝ ටිකක් අඩුයි. මං හිතන්නේ පොසොන් බලන්න ගිහිල්ලා නේ. මේ විවිධ තොරන් බලන්න, ඒ වගේම දන්සල් වැඳ ගන්න. එහෙම ගිහිල්ලානේ කට්ටිය. ඉතින් ඒ නිසා කට්ටිය අඩු නිසා පුතේ අපි අදට ටිකක් මේ ඔතනින් නතර කරමු. සහ ඉස්සරහට අද විතරක් නෙවෙයි ඔයාලට අමතරවත් මම යනවා ක්ලාසස් අර මං කිව්වේ සෙමිනර්ස්. ඒකට ඒවටත් ජොයින් වෙන්න. මේක අඛණ්ඩව යන පාඨමාලාවක් O level විභාගය දක්වාම මග නතර වෙන්නේ නැහැ. ඒ නිසා දිගටම ජොයින් වෙන්න ඔයාලගේ යාළුවෝ සම්බන්ධ කරන්න. තව නොමිලේ ඉගෙන ගන්න. ඒ වගේම ඉස්සරහට ඔයගොල්ලන්ට මීට වඩා පිළිවෙලට නිබන්ධන ටික ගෙදෙට්ටම ලැබෙන්න සලස්වන විදිහේ වැඩපිළිවෙලක් එක්ක මේ පන්ති මාලාව දිගටම ඉස්සරහට යනවා. ඉතින් ඒ නිසා යාළුවන්ටත් කියන්න ජොයින් වෙන්න කියලා. එහෙනම් අදට අපි වැඩේ නතර කරමු. අපි ලබන සතියේ මෙතනින් එහාට අනෙක් විස්තර ටිකත් එක්ක කතා කරමු. අපි අනිත් යාළුවෝත් එකතු කරගෙන. හරි. එහෙමනම් මොන හරි අවුල් තියනවද? ගැටලු තියනවද? ප්‍රශ්න තියනවද? ඔව්. අහන්න පුළුවන්. ඔව්. අවුලක් නැද්ද? හරි. අවුලක් නැත්නම් අවුලක් නැහැ. අවුලක් තිබ්බොත් මම මෙසේජ් එකක් දාන්න. රයිට්. හරි. එහෙනම් අපි අදට වැඩේ යහවර කරමු. එහෙනම් ලබන සතියේ නැවත හමු වෙමු. එතකන් සතුටින් පරිපෙන් හොඳින් ඉන්න. එහෙනම් ආයුබෝවන්. බුදු සරණයි. දෙවි පිහිටයි. ආදරේ උම්මා ගොඩයි. good night, sweet dreams.